නීරෝගී දිවයක් සුවපර දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. සිංහල අවුරුදු කාලය කියද්දී අපේ මතකයට එන ලස්සනම රතු පාට මල මොකක්ද? ඒ තමයි එරබදු මල. හැබැයි එරබදු කියන්නේ නිකම් ලස්සන මලක් විතරක් නෙවෙයි. අපේ ගෙවත්තේ තියෙන වටිනාම ඖෂධීය ගබඩාවක්. අද අපි කතා කරන්නේ එරබදු ශාකයේ තියෙන පුදුම සහගත ගුණ ගැනයි. මෙය මීටර් 15ක් 20ක් විතර උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක්. මෙහි කඳෙහි කුඩා කළු පාට කටු පිරීලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ කොළ. එක නටුවක කොළ 3 බැගින් තමයි පිහිටලා තියෙන්නේ. අවුරුදු කාලෙ එද්දී ඒ කියන්නේ මාර්තු අප්‍රේල් වෙද්දී ගහේ කොළ ඔක්කොම හැලිලා මුළු ගහම දීප්තිමත් රතු පාට මල් වලින් පිරලා යනවා. ඒ දර්ශනය හරිම ලස්සනයි. දැන් අපි බලමු එරබදු ශාකයේ තිබෙන පුදුම සහගත ගුණ ගැන. අපි එරබදු දළු ආහාරයට ගන්නේ ඇයි? මොකද මෙහි ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුයි. ඒ වගේම අපේ ඇස් පෙනීමට උදව් වන විටමින් A, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන විටමින් C සහ අපේ අස්ථි ශක්තිමත් කරන කැල්සියම්, යකඩ වැනි ඛනිජ ලවණත් මෙහි බහුලව අඩංගු වෙනවා. මේක ඇත්තටම සුපිරි පලා වර්ගයක් කිව්වොත් නිවැරදියි. කුඩා දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බඩේ පණුවන්. එරබදු දළු යුෂ මේ සැහැඳි එකක් මීපැණි චුට්ටක් එක්ක හිස් බඩ දුන්නොත් පණ රෝගවලට හොඳම විසඳුමක් ලැබෙනවා. ඔබට රෑට නිින්ද යන්නේ නැත්නම් එරබදු කොළ මැල්ලුමක් රෑට කන්න. ඒකෙන් ඔබේ ස්නායු පද්ධතිය සැහැල්ලු කරලා සුවදායක නිින්දක් ලබා දෙනවා. එසේම කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේ ගැටලු සහ දරු ප්‍රසූතියේදී මව්කිරි වර්ධනය කිරීමටත් එරබදු දළු ගොඩාක් උදව් වෙනවා. එපමණක් නොවේ, සමේ මොනව හරි තුවාලයක් හෝ ඉදිමීමක් තිබුණොත් එරබදු කොළ සහ පොතු කොටා ආලේප කිරීමෙන් ඉක්මනින් සුවය ලැබෙනවා. සන්ධි ඉදුමුම සහ හන්දිපත් රුධාවට එරබදු කොළ සහ පොතු කොටා මදක් රත් කර තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ඉදිමුණු සන්ධි මත තැබීමෙන් වේදනාව සහ ඉදිමුම ඉක්මනින් අඩු වෙනවා. මුත්‍ර පිට කිරීමේදී ඇතිවන දැවිල්ල හෝ අවහිරතා සඳහා එරබදු කොළ යුෂ ඉතා ගුණදායකයි. එරබදු කොළ යුෂ මේ සැහැඳි එකක් දෙකක් පානය කිරීමෙන් ශරීරයේ සිසිල් වී මුත්‍රා මාර්ගයේ පවතින විෂ බීජ ඉවත් වීමට උපකාරී වෙනවා. එරබදු කොළවල අඩංගු සක්‍රීය සංයෝග ශරීරයේ අහිතකර මේදය දහනය කිරීමට උදව් වන බව සොයාගෙන තියෙනවා. එම නිසා එරබදු කොළ මැල්ලුමක් සතියකට දින කිහිපයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර පාලනය කර ගැනීමට සහ රුධිරයේ මේද මට්ටම සමබරව පවත්වා ගැනීමට ඔබට හැකියි. සිරුරේ ලේ පිරිසිදු කිරීමටත් එමගින් හටගන්නා කුෂ්ඨ සහ පළු දැමීම වැනි චර්ම රෝග සුව කිරීමටත් එරබදු උපකාරී වෙනවා. එරබදු පොතු තම්බාගත් ජලයෙන් තුවාල හෝ ආසාදිත සමසේදීමෙන් විෂ බීජ විනාශ වී තුවාලයේ ඉක්මනින් සුව වෙනවා. ඇතැම් සතුන් දෂ්ට කළ විට ඇතිවන විෂ තත්ත්වයන් පාලනය කිරීමට එරබදු කොළ යුෂ භාවිතා කරනවා. විශේෂයෙන්ම හන්දිපත් රුධාව ඇති කරන සන්ධි ප්‍රදාහයන්ට එරෙහිව මෙය හොඳින් ක්‍රියා කරනවා. ඉතින් ඔබේ ගෙවත්තේත් එරබදු ගසක් තියෙනවා නම් ඒක නිකම්ම කපලා දාන්න එපා. මේ වගේ වටිනා දේශීය ශාක රැකගන්න එක අපේ වගකීමක්. අද වීඩියෝ එකෙන් ඔබට අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.